ආයුබෝවන් මිතුරනි. අද අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ පූර්ව ජීවිතයක් පිළිබඳව විස්තර කරන අතිවිශිෂ්ට සුළු ධර්මපාල ජාතකය ගැන. මේ ජාතකයෙන් අපට ඉගෙන ගන්න පුළුවන් ධර්මය රැක ගැනීමේ වැදගත්කම සහ ධර්මයට කැපවීමේ බලපෑම ගැන. බොහෝ කල් ඉස්සර බරණාසි නගරයේ රජ කෙනෙක් හිටියා. ඒ රජතුමා අතිශයින්ම ධර්මිෂ්ඨ වූ අයෙක්. රජතුමා සෑම දිනකම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසන්න කැමති වුණා. රජතුමාට ධම්මපාල කියලා පුතෙක් සිටියා. මේ කුමරු තරුණයා ද ධර්මය කෙරෙහි අතිශය ඇල්මක් දැක්වූ අයෙක්. ඔහු දිනපතා භික්ෂූන් වහන්සේලාට පිදු දී ධර්මය අසා 15 දින පොසොන් දවස්වල සිල්පත් පිළිපදින අයෙක්. එක් දවසක රජතුමා අසනීප වෙලා අභාව අප්‍රාර්ථ වුණා. ඒ වෙලාවේ ධම්මපාල කුමරු තරුණයාට රජ වෙන්න සිදු වුණා. රජ වූ පසු ඔහු වඩාත් උද්‍යෝගයෙන් ධර්මය රැකගන්න උත්සාහ කළා. හැම දවසකම භික්ෂූන් වහන්සේලාට දානය දී ගරු කළා. රට පුරා විහාරස්ථාන තැනුවා. දහම් පාසල් පිහිටුවා දුන්නා. එක් දවසක් රජතුමා සිතුවා මම මගේ ජීවිත කාලය පුරාම ධර්මය රැක බලා ගන්න ඕන. මට ඇති ධනය බලය සියල්ල ධර්මය වෙනුවෙන් යොදවන්න ඕන. එහෙම හිතලා රජතුමා වඩාත් උද්‍යෝගයෙන් දන් දෙන්න පටන් ගත්තා. හැම භික්ෂුවකට වහන්සේලාට අවශ්‍ය දේ ලබා දුන්නා. දුප්පතුන්ට උදව් කළා. රට පුරා ධර්මය පතුරවන්න වැඩ කළා. එක් දවසක් රජතුමා එක විහාරයක ගිහින් භික්ෂුන් වහන්සේලාගෙන් ධර්මය ඇහුවා. එතන රජතුමාට මෙහෙම අවබෝධයක් වුණා. අනිත්‍යං සබ්බේ සක්කාරා. සියලු සංස්කාර අනිත්‍යයි. මම රජෙක් වුණත් මාගේ ජීවිතයත් ආශ්‍රිතයි. ඒ නිසා මම තියෙන කාලේ වඩාත්ම හොඳින් ධර්මය රැක බලා ගන්න ඕනේ. මේ සිතීමෙන් රජතුමා තමන්ගේ මුළු ජීවිතයම ධර්මය වෙනුවෙන් කැප කළා. රජ වැඩ පවා ධර්මානුකූලව පවත්වාගෙන ගියා. මේ ජාතකයෙන් අපට ඉගෙන ගන්න පුළුවන් බොහෝ වටිනා ඉගැන්වීම් තියෙනවා. ධර්මය රැක ගැනීමේ වැදගත්කම. රජතුමා තමන්ගේ මුළු ජීවිතේම ධර්මය රැක බලා ගැනීමට කැප කළා. අපිත් අපේ ජීවිතවල ධර්මයේ ප්‍රථම ස්ථානයට දාන්න ඕන. දානයේ වැදගත්කම. රජතුමා නිතරම භික්ෂූන් වහන්සේලාට සහ දුප්පතුන්ට දන් දුන්නා. දානය අපේ හදවත පිරිසුදු කරනවා වගේම අපේ ඇලීම අඩු කරනවා. අනිත්‍යතාවයේ තේරුම් ගැනීම. රජතුමා තේරුම් ගත්තා සියල්ල අනිත්‍යයි කියලා. ඒ නිසා තමයි ඔහු තියෙන කාලේ හොඳින් ධර්මය පිළිපදින්න උත්සාහ කළේ. ධර්මයේ පතුරවීම. රජතුමා රට පුරා විහාරස්ථාන තැනුවා. දහම් පාසල් පිහිටුවා දුන්නා. අපිත් අපේ හැකියාව තුළ ධර්මය අන්‍යයන්ට බෙදා දෙන්න ඕන. මිතුරනි, සුළු ධම්මපාල ජාතකය අපට කියා දෙන්නේ ධර්මය රැක ගැනීම සහ ධර්මයට කැපවීම කොතරම් වැදගත්ද කියලා. අපිත් අපේ ජීවිතවල මේ ඉගැන්වීම් යොදා ගනිමු. ධර්මය අපේ ජීවිතවල මුල් ස්ථානයට ගෙන යමු. දානය දෙමු. සිල් රැක ගනිමු. භාවනා කරමු. එතකොට අපිත් බුදුරජාණන් වහන්සේ වැනි උතුම් ගුණාංග සම්පන්න වෙන්න පුළුවන්. ඔබ සැමට නිදුක් සුව ලැබේවා. මේ වීඩියෝ එක ඔබට ප්‍රයෝජනවත් වුණා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න සහ සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. බොහොම ස්තුතියි.